back to the Snap English YouTube channel. ඉතින් අපි කලින් පාඩම් මාලාවේදී ඉගෙන ගත්තා subjective pronouns සහ be verbs. ඒ වගේම contractions කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම තමයි අපි subjective pronouns be verb යොදාගෙන simple sentence එකක් positive form එකකින් අපි නිර්මාණය කරගත්තා. positive form කියලා කියන්නේ තියෙනවා. එහෙම නැත්නම් යථාර්ථය කියන අර්ථයයි දෙන්නේ. අද අපි බලමු ඒ පාඩම් මාලාවේ දෙවන අදියර ඒ කියන්නේ positive form එකෙන් නිර්මාණය කරගත්ත වාක්‍යයක් අපි කොහොමද negative form එකෙන් නිර්මාණය කරන්නේ කියලා. negative form එකෙන් වාක්‍යයක් නිර්මාණය කරනකොට අපි මේ නිර්මාණය කරන වාක්‍යයට අපි යොදන්න ඕනේ නැහැ කියන අර්ථය. නැත කියන, ඒ කියන්නේ not කියන පදය අපි වාක්‍යය ඇතුළට යොදන්න ඕනේ. ඒ කියන්නේ වාක්‍යයක අන්තර්ගත කරන්න ඕනේ. ඉතින් මේ not කියන පදය අපි යොදාගන්නේ මෙන්න මේ be verb එකත් සමගමයි. be verb එකත් එක්කම තමයි අපි not කියන පදය යොදාගන්නේ. එතකොට am not, is not, are not යන විදිහට තමයි අපි ආකාරයෙන් තමයි අපි negative form එකකින් වාක්‍ය නිර්මාණය කරනකොට not කියන පදය ගලපගන්නේ. දැන් අපි බලමු negative form එකෙන් එහෙම නැත්නම් නැතාර්ථයෙන් කොහොමද සරල වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. මේ වාක්‍යවල පේනවා යාලට හැම වාක්‍යයකම not කියන වචනේ ලියවෙලා තියෙනවා. ඒ වගේම තමයි වාක්‍ය කිහිපයක a කියන ආටිකල් එකක් යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි නාමපද දෙකක අගට s කියන letter එක, s කියන අකුරත් යෙදিলা තියෙනවා. අපි මේක පැහැදිලි කරගෙන යනකොට අපි බලමු ඇයි මේවට හේතු කියලා. පළමුව වාක්‍යය තමයි I'm not a girl. I'm not a girl. not o කියන වචන දෙක කියන්නේ ආටිකල් එක letter එකක් වුණාට අපි වචනයක් විදියට මෙතනදී හඳුන්වමු not o කියන ප්‍රොනවුන්ස් කරන එක අපිට පුළුවන් not කියලා එකට ප්‍රොනවුන්ස් කරන්න. මේක හේතුවක් තමයි වචනයක අවසන් අකුර consonant sound එකක් දෙනකොට ඊළඟ වචනයේ මුල අකුර vowel sound එකක් දෙනවා නම් අපි මේ වචන දෙක එකට එකතු කරලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. right? I'm not a girl. I'm not a girl. මම ගහනු ළමයෙක් නෙවෙයි. He is not a boy. He is not a boy. ඔහු කිරිමි ළමයෙක් නොවේ. She is not a teacher. She is not a teacher. ඇය ගුරුවරියක් නොවේ. It's not a cat. It's not a cat. It's not a cat. දැන් එතකොට මේ කියන පදය නැත්නම් කියන ආටිකල් එක අපි යොදලා තියෙන්නේ මේ දීලා තියෙන nouns, ඒ කියන්නේ නාම පද එකක් නිසායි අපි කියන ආටිකල් එක මෙතන යොදාගෙන තියෙන්නේ. right, next time we are not players. We are not players. එතකොට we කියන්නේ අපි ගොඩක්. එතකොට player කියලා කියන්නේ ක්‍රීඩකයා. players කියලා s අකුරක් එකතු කරලා මේ බහුවචන කරන්න ඕනේ. මොකද අපි කියන්නේ කිහිප දෙනෙක් පිරිසක් නිසා. we are not players. We are not players. අපි ක්‍රීඩකයන් නොවේ. You are not a student. You are not a student. ඔබ ශිෂ්‍යයෙක් නොවේ. They are not doctors. They are not doctors. මෙතනත් they කියන්නේ පිරිසක් හැඳින්වීම. ඒ නිසා doctor කියන noun එකට අපි s කියන letter එක යොදාගෙන මේ plural බහුවචනය කරලා තියෙනවා. They are not doctors. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි නැතාර්ථයෙන් negative formation එකෙන් වාක්‍යයන් නිර්මාණය කරන්නේ.